තන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන දේ තමයි කවියක් ගීතයක් තමයි පළමුවෙන්ම රචනා කරලා මේ ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. හැබැයි ගී පදවල රචනා කරමින් වසර ගණනාවකට පස්සේ කවි පොතක් ලිව්වොත් කොහොමද? කවියෙක් වෙන්න හිතුවොත් කොහොමද? ඒකෙත් තියෙන නේද පොඩි අමුතු දෙයක්. මේ ගැන දැනගන්න පුළුවන් අද මේ අඩහෝරාව අපත් සමග ඔබ එකතු වුණොත්. අප සමගින් එකතු වෙනවා මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න ගී පද රචක නලින් පලිහේන මහත්මයා. අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. නලින් කියනකො මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල මම ගීත රචනය තමයි මේ අවුරුදු 20 ගණක් විතර කරේ. නමුත් මම කවියට එළඹුණා. ඉතින් කවියත් එක්ක තමයි මේ දවස්වල මගේ කවි පොත තට්ටු ලැබෙයි කියලා කියලා. ඒ කවි පොතත් එක්ක තමයි මේ දවස්වල වැඩ කටයුතු. මෙන්න මේ කෘතිය තමයි ඔහුගේ අතින් රචනා වෙන්නේ කවි පොත. සාමාන්‍යයෙන් නලින් අපි අහලා තියෙන්නේ ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කවියකින්නේ. ඔබ හරි. කවිය තමයි ගීතයක් වඩ පත් වෙන්නේ. හැබැයි ඔබ ගීත දායාද කරලා තමයි කවියට ප්‍රවිෂ්ඨ වෙන්නේ. මේකේ තියෙනව නේද මොකක්ද දෙයක්? විශේෂත්වය දැන් බොහෝ කවීන් කිවිඳියන් පුවත්පත් වලට කවි ලියලා වෙනත් අවස්ථාවලට කවි ලියලා එතනින් පස්සේ තමයි ගීතයට එළඹෙන්නේ. නමුත් මම මේ ගීත රචනාව තමයි මගේ නිර්මාණකරණය සංගීත ශාස්ත්‍රයේ. ඉතින් වසර 27ක් පමණ ගීත නිර්මාණ කරා. ප්‍රවීණයන් සමග ජනප්‍රිය ශිල්පීන් සමග. ඉතින් මට හිතුණා මේ කවියත් පාඨකයා අදබැද තබා ගන්න හේතුවක් වෙන නිර්මාණයක් කියලා. ඉතින් මම කවි ලියන්න මගේ කතුරුවගේ තියෙන කවි ලියන්නට පුරුදු වූෙමි කියලා. ඉතින් කවි ලියන්න පුරුදු වුණා මම. ඉතින් ගීතයත් රචනා කරන හින්දා කවිය මට තරම් අපහසු වුණේ නැහැ. මේ ඔබ ජනප්‍රිය අපේ රටේ ජනප්‍රියම ගායක ගායිකාවන් ඔබේ අතින් ගීත ලියවිලා තියෙන ඒ අතරින් නිමල් ගුණසේකර, නෙළු අධිකාරි, ඒ වගේම මෙතනින් මංජුල වර්ණකුල සූර්ය, W ප්‍රේමරත්න වැනි ගායක ගායිකාවන් රැසක්. මේ ප්‍රවීණයන්ට මේ ගීත රචනා කරද්දී කොහොමද ඒ ගීත ඇහෙද්දි ඔබට දැනෙන හැඟීම කොහොමද මේ මගේ ගීතයන් මේ උන්ගේ හනින් මේ පිට වෙන්නේ කියන එක? ඔයද ලොකු සතුටක් දැනෙනවා. මොකද මම මේ මුලින්ම ගීත 3ක් රචනා කළා පටිගත කරේ 2002 වසරේ. ඉතින් ඒකට නිමිත්ත උනේ මේ ආචාර්ය කේමදාස සූරීන් ළඟ හිටියා මේ අසාය ගායක එච්.ආර්. ජෝතිපාලයන්ට ගීත ගායනා කරන්න යොදාගත්ත කෙනෙක්. ඔහු අනුර ඉදිරිසිංහ කියලා. ඉතින් අනුර ඉදිරිසිංහ හිටියේ අපේ මේ ගමේමයි. ඉතින් මට හිතුණා මේ ගීත කීපයක් එතකොට මම ගීත රචනා ලියනවා. ඉතින් මට හිතුණා ඔහුට ගීත 3ක් නිර්මාණය කරන්න ඕන කියලා. ඉතින් මේ උපාලි සන්නස්කල මහතා තමයි මාව ගීත ශාස්ත්‍රයට ගෙනාවේ. ඔහු තමයි සංගීතවත් කරේ. ඉතින් ගීත 3ක් රචනා කරලා අනුර ඉදිරිසිංහට තමයි මුලින්ම ගීත 3 කරේ. එතනින් එහාට මට හිතුණා මේ සංයුක්ත තැටියක් කරන්න ඕන කියලා 2007 වර්ෂයේ. ඉතින් මම මේ ඉතුරු ගීත ටිකත් රචනා කළා. මේ අනුර ඉදිරිසිංහටම ගීත 16ක සංයුක්ත තැටියක් කරා. ඒකේ මේ ප්‍රවීණ ගායන ශිල්පී රංජනී පෙරේරා තමයි යුග ගීතය ගායනා කරේ. ඉතින් ඒකත් එක්ක තමයි මම ගීත ශාස්ත්‍රයට මේ එළඹුණේ. දැන් ගීතයක් රචනා කරනවා කියන එක මේ අපි හිතන විදිහට ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ඔබ ගීත රචනා කරන්නේත් ප්‍රවීණයින්ද. හැබැයි ඒ අයට රචනා කරන එක වෙනම කලාවක්. මුලින්ම අහමුකෝ දැන් ගීත රචනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද? ගීත රචනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ හොඳ ප්‍රශ්නයක් මොකද මම මම මේ පාසල් කාලයේදී ගණ උසස් පෙළ කරන අවධියේ පටන් හොඳ ගීත රස වින්දා. يعني විශාරද කපුගේ මහතාගේ, සුනිල් ඉදිරිසිංහයන්ගේ, අභයවර්ධන බාලසූරියගේ ඒ වගේ මේ විශිෂ්ට ගායන වේදීන්ගේ ගීත රස වින්දා. මේ ස්වර්ණලතා කවිශ්වර, නිරංජනා සරෝජනී, නිර්මලා රණතුංගයන්, නන්දා මාලිනී ඒ යහප මේ හොඳ ගීත, සුභාවිත ගීත රස වින්දා. ඉතින් මටත් හිතුණා මෙවන් ගීත මේ රචනා කරන්න පෙළඹෙන්න ඕන කියලා. ඉතින් ඒ තරම්ම විශිෂ්ට විදිහට අපිට රචනා කරන්න බෑ ආධුනික කාලේ. තාමත් ආධුනිකයි තමයි. හැබැයි මේ ඉතින් මම ගීත 3ක් රචනා කරලා තමයි මේ ගීත ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වුණේ. ඊට පස්සේ මම හිතුවා මේ විශාරද නිමල් ගුණසේකරයන් මට හම්බු ලෙස හමු වුණා. සම්පත් මහත්තයා මේ ඒක හම්බු සිදුවීමක්. නමුත් ඔහු මේ මට හමු වීමත් එක්ක තමයි මම සුභාවිත ගීතයට කියන්නේ සරු අරුත් සහිත ගීතයට පෙළඹෙන්න විශාල හේතුවක් වුණේ මේ එතුමා හමු වීම. ඉතින් ඔහුත් එක්ක ගීත 3ක් කරා.
මේ නිසල් රෑ කියන ගීතය වෙල්ලායට උඩින් මදූකා කියලා ගීත 3ක්. ඉතින් එතනින් තමයි මම මේ ඔවුන් සමග ගීත නිර්මාණය කරන්න පෙළඹුණේ. ඉතින් නෙළු අධිකාරි මහත්මිය තමයි යුග ගීතය ගායනා කරා. ඔබ කිව්වා හරි. ඉතින් අර සාමාන්‍ය කෙනෙකුට ගීත රචනා කරනවා වගේ නෙමෙයි ප්‍රවීණයෙකුට ගීත රචනා කරාම ඔවුන් හරි මේ පුදුම විදිහට ඒව තෝරා බේරා ගැනීමක් කරනවා. එහෙම මේ ආවට ගියාට ඔවුන් ගීත ගයන්නේ නැහැ. මොකද ඔවුන් මේ පරිචයක් සමග යහපත් ගීත රසක් සමග මේ හිටපු අයනේ. ඉතින් ඒකත් එක්ක මේ විශාරද නිමල් ගුණසේකර මට ඉතින් වනස්පතියක් බඳු එතුමා තමයි මට භාෂාව සියලුම දේ. මොකද වාග්යකාර කෙනෙක්නේ ලංකාවේ. ඔහුත් ගීත රචනා කරන්න පුළුවන්. ඒ කියන්නේ ගීතයක් රචනා කරලා තනු නිර්මාණ සංගීතවත් කරලා දුර්ලභ හඬකින් ගායනා කරන කෙනෙක්නේ විශාරද නිමල් ගුණසේකර කියන්නේ. එතකොට මට තවත් පහසු වුණා ගීත රචනා කරද්දී එතුමත් එක්ක ඔහු මට භාෂාව පිළිබඳව ගීතවල ශෛලිය හැඩතල සියල්ල කියලා දෙන්න මේ පටන් ගත්තා. ඉතින් එහෙම තමයි ගීත ශාස්ත්‍රයට එළඹුණේ. සමාජයේ මතයක් තියෙනවා දැන් ගීත රචකයා දැන් ගීතය ජනප්‍රිය වුණත් ගීත රචකයා ඉලිප් වෙනවා අඩුයි කියන එක. එහෙම කතාවක් තියෙනවා. මේ ගීත රචකයා ඇයි සමාජයට එහෙම ජනප්‍රිය තලයටම නෙවෙයි. නමුත් ඒ මතක් කිරීම මේ සමහර අයට අමතක වෙන්නේ ඇයි? සම්පත් මාධ්‍ය ඒක ලොකු මේ විග්‍රහ කිරීමක් මේ යන්න ඕන කාරණයක්. නමුත් මම කෙටියෙන් කියන්නම් දැන් නිර්මාණකරණය අයිති වෙන්නේ මොන මේ ප්‍රශ්න වලට තුඩු දෙන කරුණු තිබ්බා. නිර්මාණකරණය කියන්නේ ගීත රචකයා සංගීතඥයාගේ අයිති දෙයක්. ගායකයා තමයි වාහකයා. ඔහු තමයි මේක ගෙන යන්නේ. හැබැයි ඔහු රසාලිප්තව ගෙන යන එක භාවපූර්ණව ගෙන යන එක ඔහුගේ මේ ශක්තිතාව මත කරන දෙයක්. ඔහු තමයි ජනප්‍රියම පුද්ගලයා. ඉතින් අපි ගීතයක් රචනා කරලා අපේ පිරිවැය දරලා කරලා සංගීතඥයෙක් එක්ක කරනකොට ඉතින් අර වාහකයා ගායකයානේ. ඉතින් ගායකයා නමින් තමයි ඒ ගීතය හඳුන්වන්නේ. නමුත් අර ඒ පිටුපස මුලින්ම වස්තු බීජය එන්නේ අර මේ පද රචකයාට හෝ සංගීතඥයාට. ඉතින් ඒකත් එක්ක අර බහුතර මාධ්‍ය ඉතින් අර ගායකයාගේ නම තමයි නිතර මේ ප්‍රචාරය කරන්නේ. හැබැයි ඉතින් අපි පාසල් යන කාලේ සම්පත් මහත්තයා ගීතයක් මේ එලි දැක්කුවම අපි කියන්නේ කාගේද කියලා වුවම සඳකට පාන කාගේද කියලා වුවම අපි කියන්නේ ආචාර්ය වික්‍රත් නායක කියලා. මොකද අපි ඒ පුරුද්ද මේ පෙර පුරුද්ද අපිට තිබ්බ දිගටම. මොකද එතුමා තමයි සංගීතවත් කරේ මේ බොලි නානක් කරලිව්වේ. ඉතින් ඒ වගේ මහත්තයා ලිව්වේ. ඉතින් ඒ වගේ අපිට ඒ කියවීම තිබ්බා. ඉතින් අර සමහර මේ රසිකයන්ට මේ ශ්‍රාවකයන්ට ඒ පිළිබඳ කියවීම නැහැනේ. ඉතින් ඒකයි. නමුත් දැන් මේ මං හිතන්නේ අර මේ බුද්ධිමය දේපල මේකත් එක්ක රචකයයි සංගීතඥයාගේ නම් එළියට එනවා. ඉතින් මට ඒක හරි සතුටක්. මොකද නිර්මාණ කරා. හැබැයි මොනවා කරත් ගයන්න ඕනේ. ඔව් අපිට ගයන්න බෑනේ. ඒකත් කියන්න එපා. මොකද වාහකයා ඔහු නිසා මේ ඔහු ගායනා කරන්න ඕනේ. ඔහුටත් ලොකු කාර්යභාරයක් මේක තියෙනවා. හරි මේ මధుරව රසාලිප්තව මේ ගීත ගායනා කරන්න. ඒක මේ සමහර සංගීතඥයා කියලා දෙනවා විතරයිනේ. ඔහු කියලා දෙනවා පමණයි. ගායකයා තමයි ගායිකාවෝ තමයි මේක ගෙන යන්න ඕනේ. ඌ ලඝු කරනවා නෙමෙයි. නමුත් අර නිර්මාණකරුවා කියන පාර්ශවය තමයි මේ රචකයයි සංගීතඥයා ඉන්නේ. ඉතින් ඒක වෙන්නේ නැති ඔබතුමා. ඔව්. දැන් ගොඩක් වෙලාවට ඔබ ගීතයක් රචනා කරද්දී ඔබ විතරක් නෙවෙයි ඕනම කෙනෙකු ගීතයක් රචනා කරද්දී මේ ගීතේ කාටද දෙන්නේ කියන එක දැනගෙනද රචනා කරන්නේ? ඔව්. ලස්සන ප්‍රශ්නයක් ඇහුවේ. හරි ඒක හරි එහෙම තියෙනවා. අපිට ගීතයක් ලියවෙනකොටම අපි හිතනවා මේ ගීතය මෙතුමට තමයි මේ ගායනා කරන්න දෙන්න ඕනේ. ඒකේ උචිතතාවයේ තියෙන එතුමට තමයි. ඉතින් එහෙම තියන් ඉන්න ගීත තාම තියෙනවා. අපිට එතුමා ළඟට යන්න බැරි මේ අවස්ථාවක් තියෙනවනේ. ඒ කියන්නේ ඔවුන් ඉන්න ප්‍රවීණත්වයත් එක්ක සමහර එක ගීතයක් තියෙනවා මගේ යුග ගීතයක් ලියලා මංජුල වර්ණකුළු සූරියම තමයි ගයන්න ඕනේ. ඒ කියන්නේ මේ ඔහුගේ අර මේ හඬ පෞරුෂයත් එක්ක තමයි ඒක මේ ගයන්න ඕනේ. ඉතින් එහෙම ගීත තියෙනවා. ඉතින් අර ඔබතුමා කිව්වා හරි යමක් රචනා කරගෙන යනකොට ඒක මේ නිශ්චිතවම නෙමෙයි. නමුත් මේ අපිට හිතනවා මේ මොහුලවා මේක ගායනා කරගත්තොත් වඩාම මේ රසිකයට යනවා කියලා. දැන් උරේෂාරා විහාරි මහත්මයාට ගීතයක් රචනා කරා මම. ඉතින් සරත් දල්විසි මහත්තයයි මමයි කිව්වේ මේක උරේෂා මහත්මිය කියනවම තමයි හොඳ කියලා. ඉතින් කොහොම හරි එතුමීට කියලා ඒක ගායනා කරගත්තා. මේ ඔබ හරි අර රචකයෙක් විදිහට ගීතයක් රචනා කරනකොට මේ අපිට මනසේ මේ මැවෙනවා. මේ ගීතය මේ මෙතුමාට හෝ මේ ඇයට දුන්නොත් මේ සාර්ථකත්වයට පත් වෙයි කියලා. හරි දැන් ඔබ ළඟ ඉදිරි වර්ෂවලදී එන්න નિયમિત
එවනම් එන්න සුදුසු ගීත ගණනාවක් තියෙනවා නේද ප්‍රවීණයන්ගේ? අනිවාර්යෙන් මේ ඒක මේ එක්තරා වැඩසටහනකදී මේ ප්‍රවීණ මාධ්‍යවේදී ලාලානන්දයනුත් කිව්වා මේ ඒක හරි දෙයක් නෙනලින් කියලා. මොකද මම හරිම ප්‍රියයි මේ සම්පත් මහත්මයා මේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ට සහ එච්.එම්. ජයවර්ධනයන්ට. ඒ සෙසු කේමදාස මාස්ටර් සරත් දසනායකයන් මේ මෑත ඉන්න අපේ නවරත්න ගමගේ මහත්තයා සමන්ත පෙරේරා කරුණාරත්න විජයවර්ධන මේ සියලු දෙනාටම කැමතියි. නමුත් මම මේ විශාරද නිමල් ගුණසේකරයන්ට ආචාර්ය වික්‍රත්නායකයන්ට නමුත් මේ ප්‍රවීණයන් අතර මම හරිම ප්‍රියයි එච්.එම්. ජයවර්ධනයන්ට. මම මේ පළවෙනි ගීතය ළමා ගීතයක් හදාගන්න ගියා නිර්මාණය කරගන්න ගියා එච්.එම්. ජයවර්ධනයන්ට මේ කියලා. ඉතින් ඔහු ඒ ගීතය මේ නිර්මාණය කරලා දුන්නා. ඒකෙන් පස්සේ මට මේ සම්පත් මහත්තයා සරල ගීත වැඩසටහනක් ආවා මේ ගුවන්විදුලි සංස්ථාවේ. ඒක W ප්‍රේමරත්නයන්ට තමයි ආවේ. මට තමයි ගීත තුනම මේ රචනා කරන්න මේ දුන්නේ. ඉතින් මම ඒ ගීත දෙකක් එච්.එම්. ජයවර්ධනයන්ට දුන්නා. එතුමාට දුන්නා එක ගීතයක් නාලකංචන කරා. ඉතින් මේ බොහොම මේ අවසාන වැඩසටහන W ප්‍රේමරත්නයන්ගේ ඔහුත් හරියට සතුටු වුණා මේ ඔහු මේ ගියා ඊට පස්සේ අපි අතරින් වෙන් වුණා. ඉතින් ඒ ගීතයත් එක්ක මට පුදුම මේ තව තවත් ආස හිතුණා මේ එච්.එම්. ජයවර්ධනයන්ට කියලා ගීත කීපයක් කරගන්න ඕන කියලා. ඉතින් ඒකත් එක්ක මම එච්.එම්. ජයවර්ධනයන්ට කියලා ගීත 20 ගාණක් කරගත්තා. සම්පත් මහත්තයා තාම එකක්වත් පටිගත කරේ නැහැ. ඉතින් ඒ ස්වර ලිපි සංගීත භාණ්ඩ ලකුණු කිරීම සියල්ලත් එක්ක ස්වර ලිපි ටික මයි ගාව තියෙනවා. ඒ වගේම විශාරද නිමල් ගුණසේකරයන් සමග ගීත 25ක් පමණ කරලා තියෙනවා. මේ තාම පටිගත කරේ නැහැ. ආචාර්ය දයාරත්නතුංගයන් සමග ගීත දෙකක් කරලා තියෙනවා. ඒකත් පටිගත කරේ නැහැ. සහ මේ මහාචාර්ය සනන්නන් සිරි සමග ගීතයක් කරලා තියෙනවා. මේ එතුමා සංගීතවත් කළා. ඉතින් ওই ගීත ටික තමයි ඉතින් හිමින් මේ ගමන යනවා. දැන් ඉදිරියේදී අපිට අහන්න තියෙන මේ ගීත පටිගත කරන ක්‍රමවේදයක් තියෙනවද ඔබ හිතේ? තියෙනවා සම්පත් මහත්තයා. මොකද මේ මම හිතන් හිටියේ මොකද මගේ පුතා මේ සිතුම් පලියේ නෝ විශාරද දක්වා ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ උසස් පෙළ මේ ලබන සතියේ. ඉතින් ඌට තමයි මේ ගීත සියල්ල මේ හදාගත්තේ. නමුත් අර ඊට වැඩිය මට සුදුසුයි කියලා හිතන කෙනෙක් හිටියොත් මම ඉතින් ඒ ගීතය පටිගත කරනවා. ඉතින් හිමින් කරන්න ඕන කාර්යයක් නේ සම්පත් මහත්තයා ගීතයක් පටිගත කරනවා කියන්නේ විශාල පිරිවැයක්. ඉතින් මේ යන දෙයක් ඒක ඉතින් හිමින් ගීත ටික පටිගත කරගන්නවා. අර වැඩි තියෙන එච්.එම්. ජයවර්ධන මහත්මයාගේ ගීත ටිකක් තියෙන එක තමයි මට මේක හරිම ප්‍රියයි එතුමාගේ ගීත. නලින් දැන් ගීත රචකයෙක් වුණාම එන්න පදවැල් ඒ දේවල් හිතට නැගෙන්න ඕනේ. ඒ වගේම මේ පදවැල් මනා ලෙස සකසන්න ඕනේ. මේ හැම දෙයකටම මේ අධ්‍යාපනය කියන දේ බලපානවා. ඔබට මම හිතන්නේ මේකට ලොකු පන්නරයක් වෙන්නේ නැති ඔබේ අධ්‍යාපනය ලැබු පාසල සහ ඒ පොඩ්ඩක් මතක් කරොත්. ඔව් ඔබතුමා කිව්වා හරිය. මම මුලින්ම පාසල් ගියේ මේ වෙන්නවත්ත ටිබෙට්ස් මහින්ද විද්‍යාලයට. මගේ මම කුඩා පුදුමේ යාබද ගමේ තියෙන්නේ කැලණි ගම්මිටියාවතේම සුන්දර පාසලක්. ඊට පස්සේ මම මේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මේ කඩුවෙල ජාතික පාසලක් වෙන බෝම්බිරිය මධ්‍ය මහා විද්‍යාලයට ගියා. ඉතින් ඒකේදී අර උසස් පෙළ කරනකොට අපි මේ සිංහල විෂයනේ කරේ මේ කලා විෂය කරපු හින්දා මේ ගීත පිළිබඳ හරි රසාස්වාද විචාර කරමින් තමයි අපේ මිත්‍රෝ ටිකක් හිටියා. මට හොඳ මිත්‍රෝ ටිකක්. ඉතින් ඒගොල්ලත් එක්ක තමයි මේ ගීතය පිළිබඳව සාකච්ඡා කරමින් රසාස්වාද කරමින් හිටියේ. අන්න ඒ පන්නරයයි මේ අර මම පෙර කිව්වේ ඔබතුමාට මේ යහපත් ගීතය සුභාවිත ගීතය මේ සරු අරුත් සහිත ගීතය ප්‍රවීණ ආචාර්ය ජන්තරාණ සිංහයන්ගේ කරුණාත අපේසේකර මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඒ වගේ ගීත මේ රචනා කරපු ගීත මේ අපි අහන්න පෙළඹුණා. කපුගේගේ ගීත ටික එතකොට ගීත ප්‍රමාණය මේ සුනිල් දිනංගයන්ගේ ගීත ටික. ඉතින් ওই වගේ ගීත අහන්න අර ඔබ කිව්වා වගේ අර විද්‍යාත්මක අධ්‍යාපනය නෙමෙයි මේ අර අත්දැකීම් තුලින් තමයි මේ ගීත රචනාව මේ පරිණත භාවයට පත් වුණේ යම් කිසි මට්ටමකින්. ඉතින් දැන් ඔය අධ්‍යාපනයේ වෙලේ ඔබ අර හොඳ දෙයක් කිව්වේ අධ්‍යාපනයේ වෙලේ ඒ අත්දැකීම බොහෝ විට බලපානවා නේද? අත්දැකීම බොහෝ විට බලපානවා. මොකද මම අර ගීත නිර්මාණය කරන්න යනකොට මම අර ප්‍රවීණයන් ඇසුරු කරන්න ලැබුණාම මේ ඒක ඒ අත්දැකීම් වලින් ලබන පන්නරය කිසි දෙයකින් ලබන්න බෑ. හිතන්නකෝ මහාචාර්ය සනන්නන් සිරි මහත්මයා සමග ගීතයක් නිර්මාණය කරනකොට එතකොට ආචාර්ය දයාරත්නතුංගයන් සමග ගීතයක් නිර්මාණය කරනකොට එක සැරයක් මට මතකයි ආචාර්ය දයාරත්නතුංගයන් මේ මගේ ළමා ගීතයක් නිර්මාණය කරනකොට මේ මහාචාර්ය අමරාරත්නතුංගයන් කිව්වා පොඩ්ඩක් ඉන්න මේ මම ස්වර ලිපිය ලියන්න මේ මම සංගීත භාණ්ඩයක් ගෙන්නම් කියලා. නෑ ඕනේ නෑ මේ මම මේ සංගීතවත් කරලත් ඉවරයි කියලා මේ ඇඟිලි තුඩු වලින් තමයි මේ ස්වර රචනා කරේ.
ඒක හරි විශ්මිතයි සමපත්. ඒ කියන්නේ මේ එහෙම මේ සංගීතඥයෙකුට එහෙම සොරලිපි ලියනවා කියන්නේ හරි විශ්මිතයි. ඉතින් ඒ වගේ අත්දැකීම් එක්ක අපි ඔවුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා සහ භාෂාව. දැන් විශේෂයෙන් විශාරද නිමල් ගුණසේකරයා. ඔහුට ගීත රචනා කරද්දී ඔහු මට කතා කරලා මට එන්න කියලා සියලුම දේවල් උගන්නලා මේ විදිහට ලියන්න නලින් මේ තනුවට මේ වචන තමයි එන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ ලොකු නිර්මාණකරණයක් මේ පසුබිමක් තියෙනවා. මොකද ප්‍රවීණයන් ඇසුරු කරන්න ලැබීම ඇසුරු කරන්න ලබා ගත්තා. ඒක ලොකු පිනක් නේද? දැන් නලින් ඉස්සරහට අපිට ඔබ අතින් ලියවුණු ගීත තියෙනවද මේ ප්‍රවීණයන්ට? තියෙනවා මේ ගීතයක් තියෙනවා මේ සම්පත් මහත්තයා සීගිරි කාශ්‍යප ගැන පොඩ්ඩක් ඒක පිළිබඳව ගීතයක් රචනා කරලා තියෙනවා. තාම හිතුවේ නෑ ඒ ගීතය රචනා කරමින් යනවා. තව ගීත දෙකක් තියෙනවා මේ රචනා කරලා මේ රොබරෝසි අමල් සහ මේ තෝකියෝවේ ඇවිද යන්නට කියලා. ඒ ගීත දෙක මේ ගයන්න ඕනේ කියලා මං හිතන්නේ මංජුල වර්ණකුඩ. මොකද මගේ ප්‍රියතම ගායකයා. ඒ කියන්නේ විජේ කුමාරතුංග මැතිතුමාට ළඟම හඬ හින්දා නෙමෙයි. මං අර ඔහුගේ ගායනයට සහ මේ හඬ පෞෂයට ඉතාමත් කැමති. සහ මගේ අතිශය මිත්‍රයා. ඉතින් ඔහුත් එක්ක ගීත කීපයක් තව කරන්න. මොකද මංජුලට ගීත 4ක් වගේ කරා මං මේ සරත් දල්විස් මහත්මයා සමග ගීත කීපයකුයි මේ විශාරද නිමල් ගුණසේකරන් සමග. ඉතින් ඔහුට ගීත කීපයක් කරන්න තමයි මගේ සිහිනය. ඉතින් මේ ඒවත් එක්ක තමයි මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යන්නේ. ගීත ලිවීමට අමතරව යම්කිසි වෘත්තියක නියැලෙනවද? ඔව් සම්පත් මහත්මයා මම මේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ තමයි සේවය කරේ. අවුරුදු 24ක් 2022 දී මේ මම මේ අර ස්වේච්ඡා වන්දි ක්‍රම යටතේ මේ සමුගත්තා. විශ්‍රාම ගියා. ඉතින් මේ ඒ සංගීතය සඳහාම කැප වෙන්න ඕන කියලා. ඉතින් මේ අවුරුදු 24ක් ඉතින් සේවය කරා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ගබඩා පාලක විදියට. ඉතින් ඒකත් එක්ක තමයි ওই සියල්ල කරේ. නමුත් දැන් ඉතින් මේ මට මේ බොහොම නිදහසක් තියෙනවා නිර්මාණකරණය යෙදෙන්න. ඉතින් ඒකත් එක්ක මේ තමයි මේ ගමන තවත්. දැන් ඔබ මේ අපේ සමාජයේ සැරිසරද්දී ඔබ යම්කිසි දෙයක් දුටු සැනින් ගීතයක් ලියන්න තරම් සංකල්පනාවක් ඇති වෙන්න පුළුවන්ද? එහෙම කරපු සංකල්පනාවක් තියෙනවද? එහෙම පුළුවන්. ඔබතුමා කියන එක හරි නිමිත්ත කියන එක. දැන් නිමිත්ත කියන එක නිර්මාණ වේශ නිමිත්ත කියන එක ඇති වෙන එක මේ වෙලාව මේ කොයි වෙලාවෙද කියලා මේ හිතන්න බෑ. දැන් ඔබ කිව්වේ කවිය ගැන මම කියන්නම්. මේ මම ගීත රචනා කළා මට හිතුණා කාව්‍ය රචනා සංග්‍රහයක් එලි දක්වන්න ඕන කියලා. මම මේ දැන් වෙනත් අය මං කියවර පුවත්පත් වලට සංග්‍රහ වලට එකින් එක කවි ලියන අයනේ. මට හිතුණා මොකද ගීත රචනා ශාස්ත්‍රයේ අවුරුදු 27ක් හිටපු හින්දා මේ නොයෙකුත් වස්තු විෂයන් සමග මේ ගීත රචනා කරපු හින්දා මට හිතුණා ගීත රචනා මේ කාව්‍ය සංග්‍රහයක් නිකුත් කරන්න ඕනේ කියලා. ඒ කවි ටික මම ලියාගෙන ගියා. ඒ කියන්නේ එක එල්ලෙම ලියාගෙන ගියා. යනකොට මම පොතේ වගු මේ පොත මම වගුගත කරද්දී මම හැම කවි දෙකකට තුනකට සැරයක්ම හිස් පිටුවක් තිබ්බා. මේ කවියක් හොඳ කවියක් එතනට දාන්න ඕන කියලා මේ කාව්‍ය සංග්‍රහය එලි දක්වනකොට. ඒක තමයි නිමිත්තුනේ ජීවිත හිස් පිටුවක් ලියා නිම කරන්නට බැරි ඒත් ලියමින් යමි මම තවමත් එකින් එක. අරුතට කිසිම විදියකට බද්ධ නොවිච්ච මේ නිමිත්තක්. නමුත් මම ඉස්සෙල්ලාම යොදාගත්තේ ඒ කවිය අර හිස් පිටුව මේ තීව්‍ර වෙන්න ඒ අරුත තීව්‍ර වෙන්න. නමුත් අරුත වෙනයි. ඒ කියන්නේ ජීවිතය දැන් ජීවිතය කියන්නේ සම්පත් මහත්තයා කවිය ගැන පොඩි සඳහනක් කරොත් යම් එම් පමණයිනේ. මේ දෙක මැද්දේ කියවා ගැනීමනේ අපේ ජීවිතය කියන්නේ. අර කියනවනේ හිතන දේ වෙන්නෙත් නෑ වෙන දේ හිතා ගන්නත් බෑ. කියන්නේ ජීවිතය හැම දෙයකටම දුක දුම්නස සතුට සියල්ලම දුම්නසට මේ මූණ දෙන එකක් තමයි ජීවිතය කියන්නේ. ඉතින් ඒකත් එක්ක එහෙම නිමිත්තක් ඇවිල්ලා තමයි ඔය කවිය ලිව්වේ. අර ඔබ අහපු විදිහට ගීත රචනයේදීත් එහෙමයි. ගීත රචනයේ මට මතකයි මේ මංජුල වර්ණකුළු සූරියගේ මේ සංගීත ප්‍රසංගයක් තිබ්බා මහවැව. මට ආරාධනා කරා මේ මගේ ගීතයකුත් ඒ ප්‍රසංගයේ තිබ්බා අවුරුදු 25 නිමිත්තෙන්. මේ මම යනකොට ඒ මහවැව කියලා එකක් තියෙනවා මංජුල්ලේ ගමේ. මට ලියුණා නිහඬවම රැලි නංවන මහවැව දන්නේ නැති කියලා ගීතයක් මේ ගීත කොටසක්. පතුල යට සැඟ වූ කතාවක් තියේවි කිසිදාක කිසිවෙක් නොදන්නා. අතරම මංජුලගේ ජීවිතෙත් ඒ වගේ තමයි. මොකද එතුමාට අර විජය කුමාරතුමාගේ ගීත ටික හම්බ වෙච්ච හැටි කපුගේ මහත්මයලා දීපු හැටි ඒ සියල්ල මම දන්නවනේ මිත්‍රයා හින්දා. දැන් ඒ නිමිත්ත මට ලියුණේ යන ගම. නිහඬවම රැලි නංවන මහවැව දන්නේ නැති පතුල යට සැඟ වූ කතාවක් තියේවි කිසිදාක කිසිවෙක් නොදන්නා.
ඉතින් ඒ වගේ අර ඔබ කිව්වා වගේ අර සමහර විට මං පොඩ්ඩක් දීර්ඝව කියන්නම්. සමහරට බස් එකේ අපි ගමන් කරනකොට පදවැලක් එනකොට අර ඔබ කිව්වා වගේ පදවැලක් එනකොට ලියන්න කොලයක් නැහැනේ. අපි සමහරට ඇඟිලි පහේ ලියලා අන්තරා කොටස අත්ලේ ලියාගෙන එන වෙලාවල් තියෙනවා. ඒක නිමිත්ත කියන්නේ ඕන කෙනෙකුට මගේ ආධිනෝකයෙකුට නෙමෙයි ඕන නිර්මාණ කරුවෙකුට ඒක තමයි මේ නිර්මාණ වේශය කොයි වෙලාවෙ එනවද කියලා ඒක කියන්න අමාරුයි. ගී පද රචකයෙක් කවියෙක් වූ අපූර්ව. එකම පාසලක අපි එකම පන්තියේ හිඳන් එකම පේලියට වී අකුරු ඉගෙන ගත්දින නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සමත්ව යන්නට ඉහළි. දැන් මේ දේවල් මෙහෙම සංකල්පන කවියකට නගන්න තරම් කොහොමද ඔබට මතුවුනේ? මට මේ ඔය මචං කවිය මේ ගොඩක් මේ විදේශගත මිත්‍රයෝ කතා කරලා මට කියනවා. ඕකේ මේ දැන් අපිට මේ පාසල් කාලයේදී ගමේදී එතකොට සමාජයේදී බොහෝ මිත්‍රයන් හමු වෙනවනේ සම්පත්. එතකොට විශේෂයෙන් පාසල් කාලයේ මිත්‍රයෝ මේ අපිට ජීවිතේට අමතක කරන්න බෑ. සමහර විට හමු නොවෙන්නත් පුළුවන්. සමහර විට වසර ගානකට පස්සේ හමු වෙන්නත් පුළුවන්. ඉතින් මේ සමහර මේ මිත්‍රයෝ මේ විදේශ රටවල් වල. ඉතින් ඔවුන් එක්ක මේ බොහොම කාර්යබහුල හින්දා මේ එකතු වෙන්න බෑ. සමහරු ලංකාවට ඇවිල්ලා කියනවා අර ඔය වචනේම මචං මම යනවා දවස් දෙකකට පස්සේ ආවේ පස්සේ ඊළඟ සැරේ යමු. දැන් ඔය කාලය අපිට ගන්න බෑනේ. පාසල් කාලේ අර වෙරළු කෑ හැටි කරට අත දාගෙන එකට කලිසමේ මේස් එකේ තුත්තිරි ගලෝ දුවපු හැටි. ඔහොම සුන්දර පාසල් කාලයක් හැමෝටම තියෙනවනේ. ඉතින් මට ඒ නිමිත්තත් එක්ක ඕක තමයි ලිව්වේ. මොකද එතකොට අපි ඉගෙන ගන්නකොට මේ බොහෝම ඉහළට යන්නනේ ඉගෙන ගන්න. නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්නට සමත් වෙහෙලි. ඒ කියන්නේ ඒක සංකේතයක්. ඒක අන්තිමට කියනවා මේ වෙරළක හිඳ බමන මතින් පිහිනා ඉන්දියාවට මීටර් 2-3ක් අපි කරපු වැඩනේ. එතකොට අන්තිමට කියනවා ඒකේ මේ ওই කවියේ ගමන කෙදිනක හෝ කෙලවර හමු වෙමු එකම තැනක එදාට බෑ සෙට් වෙන්න වය ධම්මා සංක. අපි මේ කාලයත් එක්කනේ මේක දුවන්නේ සම්පත් මහත්මයා. එතකොට මේ ඒකත් එක්ක දුවනකොට අපේ මේ මං කිව්වේ අර යාම්මෙන් පමණයි ජීවිතය කියලා. ඉතින් ඒකත් එක්ක බොහොම කාලය කාර්යබහුලත්වයත් එක්ක සමහර අයට අපි මේ හමු වෙන්න බෑ. ඉතින් ඒකත් එක්ක ලියවිච්ච කවියක්. අර මේ සමාජයට මේ බද්ධ වෙන්න ලියපු කවියක්. ඉතින් ගොඩක් මිත්‍රයෝ කතා කරලා කියනවා මේ දවස්වල. නලින් පලිහේන නම් වූ මේ ගී පද රචකයාගේ පවුලේ තොරතුරු ටිකක් අහලා බලමු දැන්. කොහොමද පවුලේ විස්තර? මගේ පවුලේ මගේ මල්ලි විතරයි හිටියේ සම්පත් මහත්මයා. මල්ලි තමයි මගේ කලා ශාස්ත්‍රයේ සියලුම දේවල් වලට ළඟින් හිටියේ. මල්ලි අකාලේ මිය ගියා. ඉතින් මල්ලි ගැන කවියකුත් තියෙනවා ඔය කවි පොතේ. මොකද මට ගීතයක් රචනා කරන්න බැරි වුණා. මොකද මගේ කලා කටයුතු වලට ඔය සියලුම පටිගත කිරීම වලට රූපගත කිරීම වලට මල්ලි තමයි පසුපසින් හිටියේ. ඉතින් මට ගොඩක් මේ කලා කටයුතු නෙමෙයි මගේ පවුලේ සියලුම දෙනාට මම ලොකු මේ මෙහෙවරක් කරපු කෙනෙක් තමයි මල්ලි රුවන් පලියෙන්. ඉතින් මේ ඔහු අකාලේ මිය ගියා. ඉතින් මේ මම මගේ පුතෙක් සහ දුවෙක් ඉන්නවා. පුතා සිතුම් පලිහේන මේ ඔහුත් මාධ්‍ය ශාස්ත්‍රයට එකතු වෙන තමයි මේ ප්‍රවෘත්ති කියනවා ගීත ගායනා කරනවා. දුව තාම 7 වසරේ. පුතා සිතුම් පලිහේන දුව හසන්දි සියහන්නෑ පලිහේන. ඉතින් අම්මා තාත්තත් එක්ක මේ සතුටින් ඉන්නවා ඉතින්. සතුටින් ඉන්නවා. අවසාන වශයෙන් ජීවිතේ මොනවද ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ සහ මේ සමාජයට මොන වගේ දේවල්ද ඔබේ අතින් ලියලා දායාද කරන්න බලාගෙන ඉන්නේ? ඔව් මේ මම ඉතින් ගීත රචකයෙක් විදිහට ඉන්න අතරේ අර ඔබ කිව්වා හරි මේ ඒ කියන්නේ ගීත රචකයෙක් කවියෙක් වෙච්ච එක ඔකේ පසුවදනේ තියෙනවා විශාරද නිමල් ගුණසේකරයන් ලියලා මේ පසුවදනේ කියන්නේ නිදාවුන් කවිය අවදි වීමක් වෙන්න කියලා. මේ තව දෙයක් මතක් කරන්න ඕනේ මේ ඕකේ මේ පෙරවදන ලිව්වේ මහා විද්වතෙක් වෙන මැසූ පිරු තැන් නැති ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන්. ඉතින් ඒකත් එක්ක අර ඔබ අහපු ප්‍රශ්නෙට මේ මම දැන් ගීත රචනය තමයි මගේ ප්‍රියතම මාධ්‍ය. ඉතින් ඒ කියන්නේ ප්‍රියතම මං එදා පටන් කරේ ගීත රචනය හින්දා. නමුත් මම මේ දවස්වල දැන් ඔය පොතත් එක්ක මේ ඔය පොත මට එලි දක්වන්න දුන්නේ මේ ගොඩගේ ආයතනය. ඉතින් ඒකටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ ඉතින් ඒකත් එක්ක මේ මම ගීත රචනා පොතක් බිඳු බිඳු හැලෙන වැහි පොතේ කියලා ගීත රචනා 100ක් තනත් කවි 100ක් ගීත රචනා පොතක් එලි දක්වන්න සම්පාදනය කරගෙන යනවා. සහ දෙවනි කවි පොත කවි කීපයක් ලියමින් යනවා. සහ මේ ළමා ගීත මම හරි කැමති සම්පත් මේ මහත්මයා මේ ස්වතන්ත්‍ර ගීතයට.
මොකද ස්වතන්ත්‍ර ගීතයට මම හරි කැමති. ඒකින්ද ළමා ගීත 100කුත් කරපු ළමා ගීත සහ එහෙම පොතක් සම්පාදනය කරගෙන යනවා. ඒවත් එක මට විශේෂයෙන් කියන්න ඕනේ මේ ඒ කියන්නේ නාලිකා බොහොමයක් තිබ්බට තරු තරංග සහ සියලුම වැඩසටහන් අපි බලනවානේ. නමුත් අලුත් ගීතයකට අලුත් සාහිත්‍ය කෘතියකට අවස්ථාවක් දෙන මාධ්‍ය බොහොම විරලයි. ඒකත් කියන්න එපා මම මොකද හේතුව මේ ඔවුන් හිතනවා ඒ ගුවන් කාලේ අපතේ යamak කියලා. ඉතින් කවදාවත් මාධ්‍ය තුලින් මේ අලුත් නිර්මාණයක් කියන එකේ තේරුම සම්පත් මහතා මේ ගිය සතියේ නෙමෙයි අවුරුදු 15 20 ගීත ජනගත නොවෙච්ච ගීතයත් අලුත් ගීතයක් තමයි. නමුත් ඒවට ඉඩහසර ලබා දෙන්න මේ ගොඩක් මාධ්‍ය නාලිකා කැමති නැහැ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ සුප්‍රීම් ටීවී නාලිකාවට ඔබතුමා ඇතුළු සියලුම දෙනාට මේ කසුන් මහත්මයා ඇතුළු සියලුම දෙනාට මේ අවස්ථාව ලබා දීම. ඉතින් ඒකත් එක්ක ඉතින් අලුත් ගීත නිර්මාණ සහ අලුත් ස්වතන්ත්‍ර ගීත නිර්මාණ තමයි කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ඉතින් ගී පද රචක නලින් පලිහේනයි අපත් සමග මේ අඩහොරව ඔහුගේ සුන්දර අත්දැකීම් බෙදා හදාගත්තේ. ඉතින් බලාපොරොත්තු මේ සුන්දර බලාපොරොත්තු හැමදේම ඉෂ්ට වෙන්න, නිරෝගී දීර්ඝාෂ ලැබෙන්න, ඒ වගේම දරුවන් සමග ඉස්සරහට යන්න තාත්තාගේ අඩිපාරේ දරුවනුත් යනවා බලන්න අපි කැමති ඒ හැමදේම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සමුදෙනවා. ආයෙත් දවසක මුණ ගැහිලා අලුත් නිර්මාණ ගැන කතා බහ කරන බලාපොරොත්තුෙන් ආයුබෝවන් කියනවා. ආයුබෝවන්. හොඳයි මම හිතුවතරී අපි යනවා කෙටි විරාමයකට. විරාමයෙන් අනතුරුව යලිත් මුණ ගැහෙමු. Every morning. මහත්තයෝ ඒ අහිංසක ළමයට මොනවත් කියන්න එපා. අම්මත් නැති අහිංසක දරුවා.